බලලා තෙල් නැතුවද කොහෙද හිටලා පොඩ්ඩක් යන්න බලන්න. අනේ ඔකට දාගන්න එක අපේ කලින් නාගෙන දෙනවා බං. අපි යමන්. එහෙම එකක් නැහැ උට අයිස කොල්ලෙන් ගන්න යෝ උඹත් බං. ඒ මල්ලි මොකක්ද අවුල? බයික් එකේ තෙල් නැතුව ඉත්තයි නඟපාත ටෙඩ්ඩක් නැද්දයි හොයාගන්න. නගපාතන සෙද්දක් නැහැ මල්ලි. ටිකක් දුරට යන්න ඕනේ. ඒමින් කමින් ඕයද බං. අපි යා. වරේ. ඒ ඔම හිටපන්කෝ. ෆැමිලි උනොත් කිංගලුඩක් නෝ කොල්ලෙන්නේ බං. අපිට පුළුවන් දවස් තියලා මූට කරමු. මල්ලි ඔම හිටන් අපි තෙල් ගෙනත් දෙන්න. අනේ අයියේ ඔයාලට පුළුවන් නම් ලොකු උදව්වක් අයියේ. ඒ අයියලා තෙල් ගේයිද දන්නේ. යාලා වදින්නේ ලොකු බයික් නේ. සමහර විට අර අයියලා ඉන්නේ නැති වෙයි. එහෙම වුණොත් මට ගෙදර යන්නත් බැරි වෙයි. මල්ලි මේ තෙල් ටික දාගන්න. ගොඩාක් ස්තුතියි අයියේ. මෙච්චර ලොකු බයික් එකක් පදින ඔයාලා මෙච්චර ලොකු උදව්වක් කරනවා කියලා මම නිකමටවත් හිතුවේ නෑ අයියේ. අඩ ඕක කොච්චර හිතන්න එපා බං. ඕක කොච්චර හිතන්න දෙයක් නෙමෙයි. එහෙම නෙවෙයි අයියේ. මං ගොඩාක් දුර බයික් එක තල්ලු කරගෙන ආවා. කවුරුත් මට උදව් කරේ නෑ. හැබැයි ඔයාලා මට උදව් කරා. හරි හරි බං. මම කියපගෙන වැඩි හිතන්න එපා. ඔබ තෙල් ටික දාන්න පරිස්සම් බලන්න. හරි අයියේ මං ගිහින් එන්නම්. ඔයාලත් පරිස්සමෙන් යන්න අයියේ. ඒ මට මාර අවුලුයි. ඌ පට්ටහින්ස කොල්ලෙන්නේ. ඒක තමයි බා මම ඔබට කිව්වේ. රූපෙන්, දුප්පත්කමෙන්, ජාති ભેද වලින් කොල්ලොන්කම ඉන්න එපා. අපි හැමෝම කොල්ලෝනේ. අසරණ වෙච්ච කොල්ලොන්ට පුළුවන් හැම වෙලාවකම උදව් කරපන්. මට තමාවෙන් බං. මගේ අතින් ආයෙ වගේ දෙයක් වෙන්නේ නැහැ.